කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම ඉතින් ඔයාලට අද කියලා දෙන්නේ ෆ්‍රී ෆයර් එකේ කොහොමද ප්ලේ කරන්න ඕනේ කියලා. දන්නේ නැහනේ. දන්නේ නැති හින්දා තමයි කියලා දෙන්න. හරිද? දැන් ඒක තනි ගන්න එකෙන් ගහන්න බෑ. ඩබල් ගන්න එක ගන්න ඕනේ. හරිද? ඩබල් පිස්ටල් එක. මං කියන්නේ මට හිතෙන්නේ එහෙම තමයි කියන්නේ. අපි බලමු මෙන්න මෙහෙම යන්න ඕනේ. හරිද? ඉහිල්ලා අපි එනිමියාගේ මූණ ළඟටම යන්න හොඳ නැහැ ඉස්සෙල්ලාම. හරිද? අපි එනිමියා හොයා ගන්න ඕනේ. හැබැයි මේකෙන් දුර තියලා ගහන්නත් බෑ. හරිද? දුර ඉඳලා දැක්කා කියලා ෆයර් කරන්න එහෙම නෑ. මොකද ඉතින් වදින්නේ නෑ. ෆයර් කරත් වැඩක් නෑ. ඔන්නෝම ඉතින් අපි හිමීට එයාව හොයාගෙන එයාගේ ළඟට යන්න ඕනේ. හැබැයි ඉතින් එයාට පේන්නේ නැතුව යන තරමට තමයි හොඳ. පේන්නේ ගියොත් ඉතින් ඔළුව ගාලා රටට දෙනවනේ. අපි බලමු මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා අපි දෙන්නයි ඉතුරු වෙලා ඉන්නේ. ඒක ගණන් ගන්න එපා. මෙන්න මේ හිමීට වටෙන් යන්න ඕන. දැක්කද? ළඟට ගියාට පස්සේ වය කරලා කමක් නැහැ. කොහොම ඉතින් කෑවට මේ හිතන්න එපා. ඉතින් ඔයාලා ගාව මේ වගේ ගෙඩි මැටික් තියෙනව නේද? දාගෙන යන්න. මොකද ඒක වටිනවා උනට වැඩක් නැහැ දැන් නම්. ඒක ගණන් ගන්න එපා. අපි ඊළඟ මැච් එකට යන්. ඊළඟ මැච් එකේ කොහොමද කියලා බලන් ඉන්න. ඔන්න රවුන්ඩ් 2. මේක නම් අපිට දුර ගන්න එකක් ගන්න පුළුවන් වෙයි. ගත්තා. අන්න ඒ වගේ මිටියක් තියෙනවා නම් එකෙන් ගහ ගන්න. එතකොට ඉක්මනට කිල් වෙනවා. හරිද? ඔන්න ඔය ආකාරයෙන් දුවන්න මේක ඉවර වෙනකන් තප්පර 3යි 2යි 1යි ඔන්න ඉවරයි. ගියා. අපි බලමු ඔලුව ගලවන්න පුළුවන් කෙනෙක් එනවාද කියලා. දැක්කද ඔයාගේ වගේ මේ මොනවාද ඩ්‍රෝන් එකක් තියෙනවා නේද යවන්න ඕනේ. යවුවාම ඒක වැදිලා අපිට එනිමේ ඉන්න තැන පෙන්නනවා. මං ගාව නෑ වගේ එකක් නෑ මං දාගෙන අවිලා නෑ. ඒවට කියන්නේ ළමයි ස්කිල් කියලා. හරිද? වලට පේනවද අන්න අතන චූටි ලස්සන එනිමේ දෙන්නෙක් ඉන්නවා. අපේ එක්කෙනෙක් අභාප්‍රාප්ත වුණා. මලගේට පසු යමු. සුදු මාත් එක්ක ඉන්නවා දැක්කද? කියන්න එපා උට වැදිලා තිබ්බි කියලා. හරිද? එයා සම්පූර්ණයෙන්ම මගේ. අතනත් ඉන්නවා. දැක්කනේ? එයා නම් මම හිතන්නේ ජීවියෙක් නෙවෙයි. එච්චර වැදිලා තු මැරුන්නේ නැහැ. හිතන්න එපා. අපි යන් සොයාන යන්න අපි දෙන්නයි ඉන්නේ. කමන්නේ. මේ පැත්තේ එක්කෙනයි ඉන්නේ. කිසිම දුකක් නැහැ. ඕන් ගියා. කොහමයා ඉන්නේ? සුදු මාත්‍යා බයි බයි. අන්න එහෙම ළමයි අපි ඔළුවට තමයි අල්ලන්න ඕනි. එතකොට තමයි හෙඩ් ෂොට් යන්නේ. රතු පාටින් වැදුනොත් තමයි හොඳ. හරිද? රතු පාට වෙන්නම ගහන්න ඕනේ. හරිද? මේ යන්නේ අපේ තර්ඩ් රවුන්ඩ් එක. මේක අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් පටන් ගමුකෝ බලන්න. ඉවසන්න මේ දොරටුව ඉවර වෙනකම්. අපි එතකොට බලමු. මොකද කියන්නේ මේකේ 4 දෙනාටම මං ගහන්නද? ඔන්න බලා ගන්න එනම් මගේ වැඩ. දැක්කනේ? ඒ වගේ එකක් දාගෙන ආවම අපි වුණත් පෙන්නනවා. මේ ඉන්නේ කුරුළු කොබෙයියෙක්. පේනවනේ? සුදු පාටින් ඇඳගෙන. ඉස්සරහට එපා කිල්ලේ ඒක මගේ. අනිත් අය කොහෙද ඉන්නේ? හොයලා බලමු. අන්න ඉන්නවා. දැක්කනේ? සුදු මාත්‍යලා හැමතැනම. සුදු නෝන කෙනෙක් නම් හොයාගන්න නෑ. මෙහෙම හිටියම මම කනවා. හරි වැදුනා. හරි. තාම බලනවා හැමතිස්සේ. ඔය අයව පේනවා මට. ඒකත් ඉස්සුවේ නෑ. මගේ හැකියාව ළමයි හැකියාව. ඉවරයි දැක්කනේ. ඒක තමයි අනාගතේ බලලා කියන්නේ. ඔව්. එහෙම කියන්නේ දැක්කනේ. අනාවේ කියන්න ඕන නම් එන්න ළඟට. මින්නි ළඟට එන්න. ඉන්නේ